දහම කොහොමද අපේ හාමුදුරුවනේ යොදා ගන්න ඕනේ? මොකද අපි තනි තනිව සමූහයක් විදිහට රටක් විදිහට අපේ හාමුදුරුවනේ මේ දහම අපි අපේ ජීවිතවලට සම්බන්ධ කර ගැනීමේ කාලයක් අවශ්‍ය කාලයක් මේ අපි ඉන්නේ අපේ හාමුදුරුවනේ. ඒ නිසා අපි යම්කිසි ජයග්‍රහණයක් යම්කිසි සාධනීය තත්වයක් මේ සමාජය තුළ බලාපොරොත්තු වෙනවා නම් අපිට මේ දහම ඇත්තටම අපේ හාමුදුරුවනේ ප්‍රායෝගික භාවිත කළ යුතු තිබෙනවා. ඒ නිසා අපි කොහොමද යම් කිසි වැඩපිළිවෙලක් අපේ හාමුදුරන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ වැඩපිළිවෙල වඩාත් වැදගත් අපේ හාමුදුරුවනේ මේ දහමේ ප්‍රායෝගික භාවිතය ඇතුලේ කොට නැගෙනවා නම්. ඒ නිසා අපේ හාමුදුරුවන්ගෙන් අවසාන මේ මිනිත්තු කිහිපේ බලාපොරොත්තු වෙනවා. අපි කොයි විදිහේ වැඩපිළිවෙලක්ද අපේ හාමුදුරුවනේ ගොඩනගා ගන්නට අවශ්‍ය තනිම පෞද්ගලිකව අපිත් ඉදිරිපස සිටින මේ සමාජයත් මේ රටත් සුවපත් කිරීම උදෙසා. ඔව්. ඒක මේ වගේ දෙයක් බුද්ධික මහත්මයා. මම බොහොම කැමැති උපුටා දක්වන්න අංගුත්තර නිකායේ අකම්මනීය වගේ 10 වෙනි සූත්‍රය අපිට බුදුන් වහන්සේ පෙන්වනවා. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යතයිදං චිත්තං ඒවං භාවිතං බහුලී කතං සුඛවහං හෝති. සීල ධර්මයන් අතරේ මම වෙන කිසිදු ධර්මයක් දකින්නේ නැහැ සිත හැර. සිත තරං ඒවං භාවිතං බහුලී කතං සුඛවහං. වැඩපුහම වැඩි දියුණු කරපුහම සැප එළවන සිත හැර වෙන ධර්මයක් මම දකින්නේ නැහැ. එතකොට අපිට කරන්න තියෙන එක දෙයයි ඒ තමයි අපේ සිත වැඩිම, සිත දියුණු කිරීම, අපගේ ආකල්පයෙන් සමෘද්ධිමත් වීම. සිත සහ සිතුවිලි දියුණු කිරීම ඇත්තටම පුද්ගල බද්ධයි. එතකොට ඒක පෞද්ගලික කාර්යයක්. එතකොට සිත සහ සිතුවිලි දියුණු වෙන තරමට මිනිස්සයා උසස් වෙනවා. මිනිස්සයා චින්තනයෙන් දිලිඳු වෙන්නේ නැහැ. මිනිස්සයා චින්තනයෙන් පොහොසත් වෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි අධ්‍යාත්මිකව දිලිඳු වෙලා චින්තනයෙන් දුප්පත් වෙලා අපි අධ්‍යාත්මික දේහයක් විදියට අපි අපේ පිළිවෙත් විදියට අපි ගැඹුරින් කඩා වැටිලා. එතකොට මේක මේ කඩා වැටුණු තැනින්මයි මේක නැවත අපි නැගිටවල ගන්න ඕනේ. එහෙමයි. ඒ සඳහා අපිට අපේ පැරණි ගුරුවරු කියනෝනේ මෙහෙම තෙජ දුර්ජන සංසර්ගම් භජසාද සමාගමං කරුපුණ්‍ය මහෝරාත්‍රං ස්මර නිත්‍ය මනිත්‍තිතාම් තෙජ දුර්ජන සංසර්ගම් නරක ආශ්‍රය ඉවත් කරන්න කියනවා. වැරදි පාප මිත්‍ර සේවනයේ සුරාවට අවැඩට අයුක්තියට අසාධාරණයට අයහපතට අපිව යොමු කරන අපිව පොළඹවන එහෙම සමාජයෙන් වෙන් වෙන්න කියනවා. එයයි අතහරින්න. භජ සාදු සමාගමං ඔබට ධර්මයත් සත්‍යයත් යුක්තියටත් ඔබ පොළඹවන නිවරදි මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්න කියලා කියනවා. මෙන්න මේ මුල් ආශ්‍රය මනවින් සකසගියත් තහම කුරුපුණ්‍ය මහෝ රාත්‍රං ස්මර නිත්‍ය මනිත්‍යතාම් දිවා රෑ අපිට යහපත් දේ කරන්න කියනවා. මේ ජීවිතයේ සියල්ල නැසෙන බව වෙනස් වෙන බව තේරුම් අරගෙන. එනිසා මම හිතන්නේ අපි මේ සුවිසල් ධර්මස්කන්ධයක් කරමත හිසමත දරාගෙන අපිට මේ ජීවිතයේ හටගැන්ම ජීවිතයේ වැය වෙන ස්වභාවයත් තේරුම් ගැනීමට නොහැකිනම් හට ගැනීමත් වැයවීමත් තේරුම් ගැනීමට නොහැකිනම් අපි තුල විශාල අසමර්ථ බවක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා අපි තනි තනිව මේ සිහි එළඹවීමේ ක්‍රියාවලිය පුරුදු පුහුණු කරමු. සිහි එළඹවීමේ වැඩපිළිවෙලකට යොමු වෙමු. එතුලින් අපේ සිත සිතුවිලි වලත් ඇතිවෙන සමාධිමත් බව අපිව අර ඥානයේ අධිගමයක් සඳහා අපිව යොමු කරනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී අපිට උගන්වන්නේම ඒකනේ. මොකක්ද අපිට භාග්‍යවතුන් වහන්සේ ඒ සතිපට්ඨාන සූත්‍රය පෙන්වනෝනේ සමුදයංච අත්ංගමංච මේ සියල්ලගේ හට ගැනීමත් මේ සියල්ලන්ගේ නිරෝධය දකිමින් සිත සිතුවිලි වඩන්න කියලා. ආන්ගේ විදර්ශනාවට අපි එකතු වෙන්න ඕනේ. ඒ විදර්ශනා මගට අපි ප්‍රායෝගිකව පෞද්ගලිකව ජීවිතයේ වෙන හැම සිදුවීමක්ම අදාළ කරගත්තාම ඒ පෞද්ගලික වෙනස, ඒ විඥානයේ ඇතිවෙන ඒ පරිපූර්ණ වෙනස තමාගේ පවුලට බලපෑමක් ඇති කරනවා. එතකොට ඒ පවුලේ වෙනස් වීම ගමට බලපෑමක් ඇති කරනවා. ගමේ වෙනස් වීම රටක වෙනස් වීම ඒ ද්වීපයට සහ ලෝකයටම බලපෑමක් ඇති කරනවා. ඒ නිසා මේ මාර්ගය අපිට බුදුන් වහන්සේ පෙන්වපු පරිද්දෙන්න තමන් මත පැවරෙන්න තමන් විසින් අත්දැක අත්විදිය යුත්තක්. මම මේක හමාර කරනවා සංයුක්ත නිකාය ජටා සූත්‍රය කියන වගේ සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජටං. සීලයේ පිහිටලා නිවරදි කායික වාචසික සායි මානසික මුල් ආත්ම දමනයේ සංසුන්කම සංවරය ඇති කරගෙන එතුලින් දිනු වෙන චිත්ත සමාධියත් ගැඹුරු මානසික එකඟතාවයත් ඒ ඔස්සේ
අර කරුණු නිසි පරිදි අවබෝධ කර ගැනීමත් මේ ජාතියක් සතු සියලු ගැටලු निराකරණය කරන්න ජාතියක් සමෘද්ධිමත් කරන්න අපි තුලින් පෞද්ගලික වෙන සමෘද්ධිය ආධ්‍යාත්මික පිරිපහදු වීම දියුණුව අපිට මඟ පෙන්වනවා. එහෙමයි අපේ හැමතුනේ. යෝ ධම්මහා වේ රක්කති ධම්මචාරී යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුපෑන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ ධර්මානුකූලව ජීවත් වන කෙනාට තමන් වහන්සේ දකිනවා සමානයි මේ ධර්මයෙන් දැකීම කියලා. ඒ නිසා අපි ධර්මානුකූලව ජීවත් වෙනවා නම් අපේ ධර්මයේ නිවැරදිව දකිනවා නම් අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්නවා නම් අපි වගේම අපි ඉදිරියේ සිටින පුද්ගලයන් සහ සමාජයේ වඩා වඩාත් නිවැරදි වේවි, වඩා වඩාත් සුවපත් වේවි, වඩා වඩාත් සුන්දර වේවි, ලස්සන වේවි සහ අපි හැමෝම බලාපොරොත්තු වන ගමන, අපි හැමෝම බලාපොරොත්තු වෙන භෞතික දියුණුව වගේම අපි හැමෝම බලාපොරොත්තු වන ආධ්‍යාත්මික දියුණුවට අපට යන්නට හැකියාවක් ලැබේවි. අද පුරා හෝරාවක් මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණු වැඩමව වදාළ රාජකීය පඬිත පූජ්‍ය පාඩිකල සම්මිතරත්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි නැවත වතාවක් ධම්සභිය වෙනුවෙන් සහ සමස්ත ලාංකේය බොදු ජනතාව වෙනුවෙන් අපේ හාමුදුරනේ වහන්සේට සුභාශිංසන පතනවා මේ මොහොතේ চিරාත් කාලයක් මේ සසුනබර බබලවන්නට වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරි අධ්‍යාපන කටයුතු, ශාසනික කටයුතු සියල්ල සාර්ථකව සිදු කරන්නට ඔබ වහන්සේට අපි ආශිර්වාද පතනවා අපේ හාමුදුරනේ. අපි ඒ වගේම මතක් කළ යුතුයි අද දවසේ මේ සාකච්ඡාව, මේ විශේෂ ධම්සභිය සාකච්ඡාව අපට මෙලෙස සිදු කරන්නට අනුශාසනා ලබා දුන්න බෙලියත්ත සිරිසුනන්ද මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගැටමාන්නේ ශාසන රත්න අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම බෙලියත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රපති නලගම ධම්මවංශ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයත් මේ මොහොතේ තමත් ගෞරවයෙන් සිහිපත් කරමින් අද දවසේ සාකච්ඡාවට සහ සම්බන්ධ වුණු මේ ස්ථානයේ රැඳී